හායි කොහොමද ඔයාලට විස්පි ස්පයිස් මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. මුලින්ම ඔයාලට මතක් කරන්න ඕනි ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා. ඉතින් අද මම හදන්න යන්නේ රසම රස egg rice එකක්. අපි දැන් බලමු ඒක කොහොමද හදන්නේ කියලා. මුලින්ම මම කරන්නේ එළවලු ටික කපා ගන්න එක. ගෝවා මේ විදිහට පොඩි කෑලි වලට මම කපා ගන්නවා. ලීසුත් මම මේ විදිහේ පොඩි කෑලි වලට කපා ගන්නවා. කැරටුත් මම පොඩියට ගාගත්තා. ඉතින් ඊට පස්සේ රාම්පෙව් ආම්නිරිස් බීලුණු පොඩි ප්‍රමාණ වලින් අරන් මම කපා ගන්නවා. මේ විදිහට මම සුදු ලුණුයි ඉකුරුයි කපා ගන්නවා. ඊට පස්සේ මම මිරිස් ගලේ අගලලා ඉගිරු පේස්ට් එකක් හදා ගන්නවා. ඒක තමයි මම රයිස් එකට එකතු කරන්නේ. දැන් මම තාච්චු ලිපේ තියලා ඒකට තෙල් හරි දෙකක් විතර දාගන්නවා. බඩගු සූටි කෑල්ලක් දාගත්තා. බඩල් දාගත්තම රයිස් එක ගොඩක් රසයි. ඒ වගේම සුවඳයි. දැන් අර ඉඩලි සිදුරුම් පේස්ට් එකකින් හරි කාලක් විතර දානවා. ඊට පස්සේ කරපිංච කොළ 4-5කුයි අර පොඩියට කපාගත්ත ආමු මිරිස් දීලුණු එහෙමත් දාලා ටිකක් කවනම් කරනවා. දැන් මම බිත්තර දෙකක් මේකට එකතු කර ගන්නවා. ඊට පස්සේ මේ විදිහට එකක් කවලම් කරලා මම කලින් දවසේ උයලා ෆ්‍රිජ් එකට දාගත්ත බත් තමයි මේ මම අරන් තියෙන සම්බ බත්. කලින් දවසේ ෆ්‍රිජ් එකට දාලා බත් තිබ්බම රයිස් එක හදාගන්න ටිකක් පහසුයි. ඉතින් ඊට පස්සේ මේ විදිහට කවලම් කරලා ඒකට ලුණු තේහැදි කාලකුයි ගම්බිරිස් තේහැදි කාලකුත් මම එකතු කරගෙන හොඳට කවලම් කරනවා. දැන් මම කෑලි මිරිස් තේහැදි එකක් විතර දාගත්තා. ඒක ඔයාලගේ සැර අනුව දාගන්න පුළුවන්. දැන් සීනි චුට්ටකුත් දාගන්නවා. ඒකත් රස අනුව දාගන්න. සෝයා සෝසුත් තේහැදි දෙකක් විතර දාගත්තා. ඊට පස්සේ මම චිකන් සුප් එකට කාලක් විතර දානවා. ස්ටෝව් පවුඩර් තේහැදි කාලක් විතර දාගත්තා. මේව ඔයාලා කැමති නම් විතරක් එකතු කරගන්න. ඊට පස්සේ මම කැරට් මම කැමති ප්‍රමාණයෙන් තමයි එකතු කරන්නේ. ගෝවත් එහෙමයි. ටිකක් දාගත්තා. ඔයාලා එළවලු කැමති ප්‍රමාණ වලින් එකතු කරගන්න. තව දෙයක් කියන්න ඕන මම මේ හදන පෝෂන් එක දෙන්න පුළුවන් ප්‍රමාණවත් වෙන්න කියලා. ඊට පස්සේ මම ලීක්ස් ටික දාගෙන කවලම් කරනවා. මේ විදිහට හොඳට කවලම් කරගන්න ඕන. අපි හොදන්නේ චීනත් අපි තාච්චුවකින් නිසා අඩි අල්ලන්න පුළුවන්. මේව තාච්චු වලමුත් උයන්න පුළුවන් කියලා මම ඔයාලට පොඩි අයිඩියා එකක් දෙන්නේ. ඉතින් මම දැන් මේ රයිස් එක හදාගෙන ඉවරයි. මට නම් දැන් හොඳ සුවඳක් එනවා. ලස්සන පාටකුත් තියෙනවා. ඉතින් මම අද මේ රයිස් එක කන්න යෝගට් දාලා රසම රස එළවලු සලාදයක් හැදුවා. ඒකත් මගේ channel එකේ තියෙනවා යාළුවනේ. ඔයාලා ඒක බලලා හදන්න බලන්න. ඒ වගේම රසම රස චිකන් කරි එකත් හැදුවාද කන්න. තක්කාලි සෝස් ටිකක් දාගත්තම ගොඩක් රසයි මේ රයිස් එක. ඉතින් අද මගේ චූටි පුතාගේ බර්ත්ඩේ එක. එයාට තමයි මම ස්පෙෂල් මේක හැදුවේ. ඉතින් ඔයාලත් හදලා මේක රස බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ගිහින් එන්නම්. සුබ දවසක් ඔයාලට.